අපි බලමු පැණි ආප්පෙද රස නිකන් ආප්පෙද රස කියලා. මොකෙන්ද කන්නේ? මේව නම් උදේම අතන ආප්ප මේ පැණි ආප්පේ නිකන් ආප්පේ. අපි ඉස්සෙල්ලා කමු නිකන් ආප්පේ. චූටි අඹුල් ගතියක් තියෙනවා. ඒකට හොඳයි අඹුල් තමයි රසමයි. දැන් අපි පැණි ආප්ප කරනවා. පැණි මන්දවසින් තියෙනවා. හොඳයි දිවට රස රසයක් එනවා. ඔව් ධනෙන්ද්‍ර පොඩි ආවාද වුණා මේ පොල්පි හේවුණා. බලන්න මේ හෙට දිහාට පහට හරින්නේ. දැන් අපේ ගහනවා ගන්න එපා. හොඳයි. හැබැයි මේ දෙකම හදන්නේ එක්කනේ. දෙකම හදන්නේ එක්කනේ. එහෙනම් ගුණ දොස් කියන දෙයක් නැහැ. මේක දිහා ඇඹුල් රායි. මේක හොඳයි පැණි. තාත් හිට වැටෙන්නේ නැහැ. අපි එහෙනම් මේක ඔබලා කමු. ඔබලා කරනවා කියන්නේ ඔබලා නෙමෙයි. ඔතාගෙන කන්නත් පුළුවන්. චුට්ටක් තියෙනවා. මට ඔතාගෙන කන්නත් පුළුවන්. ටොප් ගන්නවා. වෙලිය බුණක් දන්නේ නැහැ නේ. නෑ එහෙම එකක් නෑ. Udah udah marah. Penny mana? Buat itu apa? Penny mana? Buat itu apa? Hendak. Mesti mulai kuti dong. Balik jauh sakti sama. Mesti mulai kebum. Mesti mulai hati no. Mesti mulai bom. Asal. Itu yang kakak bu. Kapan? Tapi itu panel kecil bagi wedding. අවුලන්නේ ඊට වැඩි ලොකු අපත් හදන කට්ටිය. ආවන් රුපියල් 25කට වගේ පාඩුවක් නැහැ අපේ. සමහර අපහතිරියට වගේ තියෙන රුපියල් අපි කැකිනා පැත්තෙම මල වැව ළඟ. ඉනන්දයි මහදන හොඳට. හොඳයි. හැබැයි ඉතින් ගන්න බුක් කරන්න අප්ප. මොකද ගොඩක් උරන් තියෙනවා. Ada malah saya apa review එකක් මේක එහෙනම් සුබදවසක් කමෙන්ට් එකක් දාන්න පොල් කැඩිකුත් හැපෙනවා දැන් නම් අපි සම්මත අපි ආප්ප මෙලක් දෙන්න ඕනේ හොඳ සාත්‍යයක් තියෙනවා ඒ වගේ වැඩ කටයුතු තියෙනවා එක මොනසෙක් හරිින්ද ඇඹුල් රහයි පැන් රහයි තියෙනවා ආප්ප ලොකුමත් නැහැ සාමාන්‍ය රුපියල් 25ට ප්‍රමාණවත් තරමට තමයි අපි තියෙන්නේ ඒ තමයි දැන් එනම තේක බර මට බඩගිනි ඕකේ දැන් සුබ දවසක් දවස පටන් ගන්න ඕනේ නෙක්ස්ට් මොලේ බීලා දවස පටන් මොන ප්‍රශ්න තියෙනවද එහෙනම් අපි අද ෆුඩ් රිවිව් එක ආසන්න කරනවා නම් නැවත ෆුඩ් රිවිව් එකකින් හම්බෙමු